මේ 2025 A-level MCQ පේපර් එක පටන් ගන්න හදන්නේ 2025 A-level කෙමිස්ට්‍රි වලට ආපු පළවෙනි ප්‍රශ්නය අහනවා හෙන්රි බෙකරල් විසින් වඩාත්ම ප්‍රචලිත වනුයේ කුමන සොයා ගැනීමටද කියලා. අපි දන්නවා ඉතින් පළවෙනි එක තරංග අංශු ද්වෛතය නම් අපි දන්නවා මැක්ස් ප්ලාන්ක්. හරිද? පළවෙනි එක නම් මැක්ස් ප්ලාන්ක් හොයාගත්ත ගන්න. අපි දන්නවා ඒ වගේම නියුට්‍රෝනේ චැඩ්වික් බෝස්මන් න්‍යෂ්ටියේ ව්‍යුහේ නීල්ස් බෝ වගේ කට්ටිය ප්‍රකාශ කරලා තියෙනවා. එක්ස් කිරණ ගත්තොත් එම ගෝල්ස්ටීන්ගේ පරීක්ෂණය මේවා. හැබැයි ඉතින් දන්නවා ඉතින් හෙන්රි බෙකරල් කිව්වහම විකිරණශීලීතාව තමයි. මම ඔයගලන්ට ෆන් ෆැක්ට් එකක් කියන්නම් පොඩ්ඩක්. හෙන්රි උත්තරේ අංක 2 ඔය විකිරණශීලීතාවය පිළිබඳව හෙන්රි අපි දන්නේ කෙනෙක් ඉන්නවා මාරි කියුරි. හෙන්රි මාරි කියුරි දෙන්නම 1903 අවුරුද්දේ අවුරුද්දේ නොබෙල් සම්මානය දිනා ගන්නවා ෆිසික්ස් වලට තියෙන මේ ෆිසික්ස් නොබෙල් ප්‍රයිස් එක. ඒක නිකන් ඔයගලන්ගේ අමතර දැනුමට මං කිව්වේ. දෙවැනි ප්‍රශ්නය අහනවා. ඒතකොට ඒක අංක 2 උත්තරේ. දෙවැනි ප්‍රශ්නය අහනවා ක්වොන්ටම් අංක n සමානයි 4 l සමානයි 2 වන අවස්ථාවේ ඇති පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න. හරිද? n සමානයි 4 කියන්නේ 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටම. 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මොනවද තියෙන උපශක්ති මට්ටම්? S P D F. 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් 4ක්. L සමානයි 2 කියන්නේ මොකද්ද? මෙහෙමයි. එතකොට L සමානයි බිඳුව කියන්නේ S. L සමානයි 1 කියන්නේ P. L සමානයි 2 කියන්නේ D. එහෙනම් මෙයා කියලා තියෙන 4 වෙනි ශක්ති මට්ටමේ තියෙන D කාක්ෂිකයක් ගැන. කියන්නේ 4D ගැන කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කාක්ෂිකය ගැන. ඒතර මේකේ ඕබිටල්ස් කීයක් තියෙනවද? හරිද? මේ වගේව තියෙනවනේ 1 2 3 4 5ක්. ඒතර ඕබිටල්ස් 5ක් තියෙනවා. එකක ඉලෙක්ට්‍රෝන 2 ගානේ දේවතා 5 ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා ඉතින්. ඒක මේ ඔය ඉතා සරල ප්‍රශ්න දෙකක් මුල් ප්‍රශ්න දෙක. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්න අහනවා හයිඩ්‍රජන් බන්ධන අයන ප්‍රේරිත දීද්‍රව අන්තර්ක්‍රියා ද්විදව ප්‍රේරිත දීදව අන්තර්ක්‍රියා දීදව අන්තර්ක්‍රියා වඩාත් හොඳින් පිළිබිඹු කරන්නේ මොකෙන්ද කියලා. එතකොට අපි දන්නවා හයිඩ්‍රජන් බන්ධන කොහොමද දැන් ෆීනෝල් කියලානේ තියෙන්නේ ඕතෝ වේවා පැරා වේවා. ෆීනෝල් වල තියෙනවා අපි දන්නවා OH කාණ්ඩයක්. එතකොට ඉතින් ඒකෙන් අනිවාර්යෙන් මේ හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා මේ OH බන්ධන අතර. එතකොට පළවෙනි මේ ඔය තියෙන ඕතෝ නයිට්‍රෝෆීනෝල් ඒ කොටසෙන් අපිට උත්තරේ හොයන්න බෑ. මේකේ දීලා තියෙන්නේ Ki සහ I2, HCl සහ ආගන් ClF ওই තුන විතරයි දීලා තියෙන්නේ. මම එහෙනම් Ki සහ I2 අතර මොනවද තියෙන්නේ කියලා බලමු අපි. Ki සහ I2 අතර තියෙන්නේ දැන් මෙයා අයනයක්. ඒතර මේක දීදව ගූර්ණයක් නැති අණුවක්. හැබැයි මේ අයනයේ විසින් දැන් මෙයා ද්‍රවණය වෙලා නැහැනේ. ද්‍රවණය වෙලා නැහැ. මේ අයනයේ විසින් මෙයාව ද්‍රවණය කරනවා. ප්‍රේරණය කරනවා. හරිද? මේ අයනයේ විසින් මෙයාව ප්‍රේරණය කරනවා. එතකොට අයන ප්‍රේරිත දීද්‍රව කියන නම තමයි මෙයාට දෙන්නේ. අයන ප්‍රේරිත දීද්‍රව. ඊට පස්සේ අපි ගත්තොත් ClF ගත්තොත් එහෙම ClF අතර දැන් මේක අනිවාර්යෙන් ද්‍රවණය වෙලා තියෙන්නේ. මොකද විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවානේ. ඒතර මේක ද්‍රවණය වෙලා තියෙන්නේ. ෆ්ලෝරින් වල විද්‍යුත් ඍණතාව වැඩි. එතකොට ඒ පැත්තේ ඉලෙක්ට්‍රෝන ටික යනවා පොඩි ඍණ ආරෝපණයක් වෙනවා. මෙයාට පොඩි ධන ආරෝපණයක් වෙනවා. මේ අණුවකටත් එහෙම වෙනවා. ඒතර මේක ද්විද්‍රව ද්‍රව දෙකක් තියෙනවා නිසා දීද්‍රව. මෙයාගේ ද්‍රව දෙකක් තියෙනවා ඒතකොට දීද්‍රව.
ඒතර මේ අතර තියෙනවා අන්තර් ආකර්ෂණ බල. එතකොට ඒක දීද්‍රව. හරිද? ඒක දීද්‍රව. ඊට පස්සේ ගත්තොත් එහෙම HCl සහ ආගන්. HCl කියලා කියන්නේ දී ද්‍රවයක් අනිවාර්යයෙන්ම. මොකද මෙයාගේ ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන මේක දී ද්‍රවයක්. ආගන් වල එහෙම මේ ද්‍රවණීය වීමක් නැහැ. එතකොට මෙයා මේ ආගන ප්‍රේරණය කරනවා. එතකොට මේක දී ද්‍රවයක් විසින් ප්‍රේරණය කරන ආගන්න. එතකොට දී ද්‍රවයකුයි ප්‍රේරිත දී ද්‍රවයකුයි තමයි මේකේ තියෙන්නේ. හරිද? එතකොට මේක වඩාත් ගැලපෙන්නේ මොකද්ද? අපෙන් අහන්නේ දෙවණියට අයන ප්‍රේරිත දී ද්‍රව. අයන ප්‍රේරිත දී ද්‍රව නම් KiI2. හරිද? KiI2. තුන්වෙනියට අහනවා දී ද්‍රව ප්‍රේරිත දී ද්‍රව. දී ද්‍රව ප්‍රේරිත දී ද්‍රව නම් HCl ආගන්. අන්තිමට අහනවා දී ද්‍රව දී ද්‍රව. ඒ කියන්නේ ClF. ඒතර උත්තරය අංක 1. මේකේ අපෙන් අහනවා මේ රසායනික විශේෂවල කාබන්හි විද්‍යුත් ඍණතාවය වැඩි වෙන නිවැරදි අනුපිළිවෙල අහන්නේ. ඒතකොට අපිට පුළුවන් මේගොල්ලන්ගේ මේක CH2 Cl2 තියෙන මෙතන. ඒතකොට අපිට පුළුවන් මේගොල්ලන්ගේ ව්‍යුහ ටික ඇඳ ගන්න. ඒතකොට මේගොල්ලන්ගේ ව්‍යුහ ටික ඇඳොත් එහෙම මම මේ හරියට අඳින්නම්. කාබන් හයිඩ්‍රජන් Cl ඊට පස්සේ මේක CH4 කියන්නේ මේ වගේ ව්‍යුහයක්. ඊට පස්සේ COF2 කියන්නේ මේ වගේ ව්‍යුහයක්. ඊට පස්සේ CH2F2 කියන්නේ මේ වගේ ව්‍යුහයක්. හරිද? එතකොට විද්‍යුත් ඍණතාවය බලනකොට අපි ප්‍රධාන වශයෙන් බලනවා මේ කාරණා හතරක්. එකක් තමයි මේ මුහුම්කරණය. හරිද? ඊට පස්සේ බලනවා ඔක්සිකරණ අංකය. ඔක්සිඩේෂන් නම්බර් එක. ඊට පස්සේ බලනවා මෙයාගේ සමාවෙන්න දෙවනියට බලන්නේ ආරෝපණය චාර්ජ් එක. ඊට පස්සේ බලනවා ඔක්සිකරණ අංකය. ඊට පස්සේ බලනවා අපි මෙයාට වටෙන් ඉන්න කට්ටියගේ වටෙන් බැඳිලා ඉන්න කට්ටියගේ විද්‍යුත් ඍණතාව කියන එක. එතකොට මුලින්ම බලමු ඔක්සිකරණ අංකය. ඔක්සිකරණ අංකය බැලුවොත් එහෙම පේනවා මෙයා sp3 මෙයා sp2 මෙයා sp3. ඒතර අපි දන්නවා S ලක්ෂණ වැඩි වෙන තරමට විද්‍යුත් ඍණතාව කියන එක වැඩි වෙනවා. ඒතකොට S ලක්ෂණ වැඩි වෙන තරමට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. එතකොට මෙන්න මෙයාගේ තමයි විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්න ඕනේ. මොකද එයාගේ S ලක්ෂණ වැඩිම. හරි අපි බලමුද මෙයාගේ වැඩිම වෙන උත්තර ටික. මෙයා වෙන්න බෑ. මෙයා වෙන්නත් බෑ. එහෙනම් එක හෝ දෙකෙන් දෙකක්. ඊට පස්සේ බලමු charge එකක් මේගොල්ලන්ට නෑනේ. charge එකක් බලලා තීරමන්න. ඊට පස්සේ බලන්න ඕනේ ඔක්සිකරණ අංකය. ඔක්සිකරණ අංක ගන්න විදිය නම් මෙතන උගන්වන්න බෑ. ඒක වෙනම පාඩමක්. මේක විවරණයක් විතරයි. හුදෙක් විවරණයක් පමණයි. ඒතර ඔක්සිකරණ අංක ටික ගමු අපි මෙහෙම. ඒක අපි දාන්නේ දැන් මේක මේ ඊතල මේ පැත්තට එනවා. මේ ඊතල දෙක මේ පැත්තට එළියට යනවා. විද්‍යුත් ඍණතාවය අනුව තමයි අපි ඒක දාන්නේ.
එතකොට මෙයාගේ 4ක් මේ පැත්තට ආවට පස්සේ මෙයාගේ නම් ධන 4ක ඔක්සිකරණ අංකයක්. හරිද? මම මේක යටින් ලියන්න ඔක්සිකරණ අංකය. ඊට 4ක් ආවට පස්සේ මෙතන ධන 4ක ඔක්සිකරණ අංකයක්. මෙයාගේ 2ක් එනවා 2ක් යනවා. එතකොට මෙතන ඔක්සිකරණ අංකය අතරම බිඳුවයි. මෙයාගේ මේ ඔක්කොම මෙයාගෙන් එළියට යන්නේ. එතකොට මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 4යි. අනේ සෝරි මෙයාගේ මේ 4ක් එළියට යන එකනේ වෙන්නේ. සෝරි 4ක් ඇතුළට යනකොට එතන මෙතන ඍණ 4ක්. මෙතන ඍණ 4යි. 4ක් මෙයා පැත්තට එනවනේ. ඒතර මෙයාගේ 4ක් මෙයාගේ එළියට යනවා. එතකොට ධන 4ක එකක් තියෙනවා. හරිද? එතකොට මෙයාගේ වෙන්නේ ළමයි දෙකක් මෙයා පැත්තට එද්දි දෙකක් මෙයාගෙන් එළියට යනවා. එතකොටත් එන්නේ ඔක්සිකරණ අංකයේ බිඳුවම තමයි. දැන් ඔක්සිකරණ අංකයේ තර්කය තමයි ඔක්සිකරණ අංකයේ වැඩි වෙන තරමට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඔක්සිකරණ අංකයේ ධන ගතිය වැඩි වෙන තරමට. ඔක්සිකරණ අංකයේ ධන ගතිය වැඩි වෙන තරමට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඔක්සිකරණ අංකයේ ඍණ ගතිය වැඩි වෙන තරමට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. ඍණ ගතිය වැඩි වෙන තරමට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. එතකොට ඔක්සිකරණ අංකයේ ඍණ ගතිය වැඩිම එක්කිනාගේ විද්‍යුත් ඍණතාවය අඩුම වෙන්න ඕනේ. එතකොට ඔක්සිකරණ අංකයේ ඍණ ගතිය වැඩිම වෙන්නේ මේ CH4 ගේ. එතකොට විද්‍යුත් ඍණතාවය එයාගේ අඩුම වෙන්න ඕනේ. එහෙනම් අපි උත්තරේ තෝරලා ඉවරයි. හරිද? COF2 ගේ වැඩිම වෙන්න ඕනේ, CH4 ගේ අඩුම වෙන්න ඕනේ. එතකොට උත්තරේ 1. එතකොට ඉතුරු දෙක ගත්තොත් එහෙම ඔක්සිකරණ අංකයෙන් විසඳන්නත් බෑ. දැන් උත්තරේ තෝරලා ඉවරයි. ඔක්සිකරණ අංකයෙන් විසඳන්නත් බෑ. ඒ දෙන්නම ඔක්සිකරණ අංකේ බිඳුව වෙන තියෙන්නේ. ඒක තෝරගන්න මේ වටෙන් බැඳිලා ඉන්න කට්ටියගේ විද්‍යුත් ඍණතාවය වැදගත් වෙනවා. ඒතර වටෙන් බැඳිලා ඉන්න කට්ටියගේ විද්‍යුත් ඍණතාවය වැඩි නම් කාබන්ගේත් විද්‍යුත් ඍණතාවය වැඩි. වටෙන් බැඳිලා ඉන්න කට්ටියගේ විද්‍යුත් ඍණතාවය අඩු නම් කාබන්ගේත් විද්‍යුත් ඍණතාවය අඩුයි. ඒතර වටෙන් බැඳිලා ඉන්න ෆ්ලෝරින් එයා ක්ලෝරින්ට වඩා විද්‍යුත් ඍණතාවය වැඩි නිසා එයාගේත් විද්‍යුත් ඍණතාවය වැඩි. ක්ලෝරින් ඊට වඩා අඩුයි. ඉතින් ඔක්කොම විසඳන්න ඕනේ නැහැ. අර දෙකෙන් විතරක් ගන්නත් පුළුවන්. නැත්නම් මම උන්න ඔක්කොමත් කරලා පෙන්නුවා. ඒතර පළවෙනි හතරවෙනි කුරු උත්තරේ වෙන්නේ පළවෙනි ආන්සර් එක. මේක කියන්නේ මේ බඳුන තුලට A2 සහ B3 එකට 3 අනුපාතයෙන් දැම්මයි කියලා. එතකොට මෙයාගේ ස්ටොයිකියෝමිතික අනුපාතයත් එකට 3. ඒකත් අපි දන්නවා. ස්ටොයිකියෝමිතික අනුපාතය එකට 3 නම් මට කියන්න පුළුවන් අවසාන පද්ධතියේදී, ඒ කියන්නේ සමතුලිතතාවයට එළඹුණාට පස්සේ, මේක සමතුලිතතාවයකට එළඹුණාට පස්සේ A2 ගේ x ප්‍රමාණයක් තියෙනවා නම් මවුල B2 ගේ තියෙන මවුල ගන්න 3x. එහෙනම් A2 ගේ ආංශික පීඩනය A2 ගේ මං කියන එක හොඳට අහගන්න. A2 ගේ ආංශික පීඩනය P නම් B2 ගේ ආංශික පීඩනය 3ක් P වෙනවා. මොකද මවුල ගන්න 3 ගුණයක් වෙද්දී ආංශික පීඩනයක් 3ක් P වෙනවා. හරිද? එතකොට මුළු පීඩනය ටෝටල් ප්‍රෙෂර් කියන එක අපි ලියන්නේ මේ ඔක්කොගෙම පීඩනවල එකතුව. හරිද? A2 ගේ ආංශික පීඩනයයි B2 ගේ ආංශික පීඩනයයි. මේක B2 ළමයි, මේක A2. AB3 ගේ ආංශික පීඩනයත් එකතු කරන්න ඕනේ මේකට. එතකොට මුළු පීඩනය එන්නේ. අපට කියලා තියෙනවා මෙහෙම දත්තයක්. PT ඉතා විශාලයිලු ඒ PAB3ට වඩා. එතකොට PT ඍණ PAB3 කියලා කියන්නේ P සහ 3යි P එකතු වුණාම 4යි P. දැන් මේකේ කියනවා PT අගය PAB3ට වඩා ඉතා විශාලයි.
ඒ කියන්නේ නිකන් PT කියන්නේ නිකන් 10000ක් වගේ. PAB3 කියන්නේ නිකන් එකක් වගේ. එතකොට 10000න් එකක් ගියාට ලොකු දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ 10000ට දැනෙන්නේ නැහැ ඒක. ඒ කියන්නේ කෝටි ගාණක් තියෙන මිනිස්සෙක්ගෙන් රුපියල් 20ක් ඉල්ලුවට ඒ මිනිස්සයාට දැනෙන්නේ නැහැ වගේ. එතකොට මේක මුළු පීඩණයටම සමානයි කියලා ගන්න පුළුවන් 4p. එතකොට ඕකට අපිට p ට අගයක් ගන්න පුළුවන් pt යට 4 කියලා. දැන් මේක තමයි අපට ඕන වෙන්නේ. මේ තියෙන්නේ අපේ golden data එක. ඕක ගත්තනම් ගාන කොට දාගන්න පුළුවන්. ඇත්තට මේ තියෙන්නේ p කියලා කියන්නේ A2 ගේ ආංශික පීඩනය. ඒතර අපිට මේක A2 ගේ ආංශික පීඩනය කියලා කියන්නත් පුළුවන්. A2 ගේ ආංශික පීඩනය කියලා කියන්නත් පුළුවන්. ඒතර මේකම තමයි A2 ගේ ආංශික පීඩනය. දැන් අපි දන්නවා B2 ගේ ආංශික පීඩනය කියන්නේ මේ වගේ තුන් ගුණයක්. ඒතර B2 ගේ ආංශික පීඩනය කියලා කියන්නේ 3යි pt යට 4. මේ වගේ තුන් ගුණයක්. දැන් මම ලියන්න හදන්නේ KP ප්‍රකාශනය මේ ගානට අදාළයි. හරිද? ඒතර මම KP ප්‍රකාශනය ලියනවා. KP ප්‍රකාශනය ලිව්වොත් එහෙම KP ප්‍රකාශනය සමානයි සමතුලිත අවස්ථාවේදී AB3 PAB3 මෙයාගේ වර්ගයේ බෙදීම PA2 වතාවක් PB2 වල ඝනය කියන එක. හරිද? මම මේ ටික හොයාගෙන ඉන්නම්. මම මේ ටික පැත්තකින් හොයාගෙන ඉන්නම්. PB2 ගේ ඝනය කියලා කියන්නේ ළමයි මේකේ ඝනය වෙනවා. එතකොට 3 ඝනය යට 4 ඝනය වතාවක් PT ගේ ඝනය. හරිද? දැන් අපෙන් අහන්නේ PAB3 නේ. ඒතර මම PAB3 ගේ වර්ගය උක්ත කරගන්න. එහෙම උක්ත කරගත්තට පස්සේ අපිට එනවා PAB3 වල වර්ගය සමානයි KP වතාවක්. දැන් මම ආදේශ කරනවා මේ අගයන්. PA2 කියලා කියන්නේ PT යට 4. PB2 ගේ ඝනය කියලා කියන්නේ 3 ඝනය යට 4 ඝනය වතාවක් PT වල ඝනය කියන එක. එතකොට දැම්මට පුළුවන් ළමයි මම දැන් පොඩ උඩට ගන්නවා මේක. උඩට ගන්නවා. දැම්මම කරන්න හදන්නේ උඩට ගන්න ඕනේ මම යටින්ම ලියන්නම්කෝ. දැම්මම කරන්න හදන්නේ මෙයාව සුළු කරගන්න එක. හරිද ළමයි? එතකොට මේකේ PT ගේ ඝනයයි PT වැඩුණාම PT ගේ 4 වෙනි බලයක්. මම වෙන පාටක් ගන්නම්කෝ ඔයගලන්ට. PT ගේ 4 වෙනි බලයක් එනවා. 4 3 වෙනි බලයයි 4යි ගුණ වුණාම 4 4 වෙනි බලයක් එනවා. හරිද? ඊට පස්සේ 3 ඝනයයි ඉතුරු වෙන්නේ මෙතන 3 ඝනයයි KP විතරයි. තුනේ ඝනයයි KP වතාවක් KP. right? ඊට පස්සේ මම මෙයාගේ වර්ගමූලය ගත්තොත් PAB3 ගන්න වෙන්නේ මෙයාගේ වර්ගමූලයනේ. මෙන්න මේ කොටස වර්ගමූලය. ඒතර PT ගේ 4 වර්ගමූලය ගත්තම අපිට එනවා PT ගේ වර්ගයක්. 4 4 වෙනි බලයේ වර්ගමූලය ගත්තම 4 වර්ගයක් ඒ කියන්නේ 16ක්. 3 වර්ගමූලය කියන්නේ 3න් දෙවෙනි බලය. KP ගේ වර්ගමූලය කියන්නේ KP ගේ භාගවෙනි 1 බෙදීම 2 වෙනි බලය. ඒතර එහෙම උත්තරයක් තියෙනවා අංක 2